සුබ දවසක් ආදරණීය දුවල පුතාලා හැමෝටම පුතේ ඔයාලගේ මීඩියා සිලබස් එකේ දෙවැනි පාඩමේ පළවෙනි කොටස තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මොකද්ද දෙවැනි පාඩමේ පළවෙනි කොටස? sannivedanaye ස්වභාවය. sannivedanaye ස්වභාවය කියන එකෙන් පුතේ අනිවාර්යෙන් MCQ ප්‍රශ්න අහන්න පුළුවන්, රචනා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් අහපුවාම අපි කොහොමද හරියට ඒකට උත්තරය ලියන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට පුතේ sannivedanaye ස්වභාවය කියලා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවාම අපි කොහොමද ඒකට උත්තරය ලියන්නේ? මොන කරුණොද ඒ උත්තරයට ඇතුළත් කරන්නේ කියලා තමයි කතා කරන්නේ. ඊට කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද sannivedanaya කියන්නේ කියලා. මම කලිනුත් වීඩියෝ දාලා තියෙනවා. මම ආයෙ අලුතෙන් මතක් කරන්න. sannivedanaya කියලා කියන්නේ සරලවම ගත්තහම අදහස් තොරතුරු හුවමාරු කර ගැනීම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම හා ලබා ගැනීමේ ක්‍රියාවලිය sannivedanaya කියලා. එතකොට sannivedanayට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා communication කියලා. දමිළ භාෂාවෙන් අපි sannivedanayට කියනවා තොඩරි පාඩෙල් කියලා. හරි. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා මොකද sannivedanaya කියන්නේ කියලා. දැන් පුතේ මේ sannivedanaya කියන ක්‍රියාවලිය තුල අපිට දකින්න තියෙන ලක්ෂණ මොනවාද? අන්නේ ලක්ෂණ වලට තමයි අපි කියන්නේ sannivedanaye ස්වභාවය කියලා. හරිද? ඒ කියන්නේ ඔයාලගෙන් දැන් අහුවොත් එහෙම කවුරු හරි පෙන්නලා මෙයාගේ ස්වභාවය කියන්න කිව්වොත් ඔයාලා කියන්නේ එයා උස්සයි, එයා මිටි, එයා මහතයි, එයා කෙට්ටුයි. එහෙමනේ. ආන් ඒ වගේ එයාගේ ලක්ෂණ නේද කියන්නේ. අන්න ඒ වගේ sannivedanaye ස්වභාවය කියලා ඔයාලගෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් sannivedanaya කියන ක්‍රියාවලිය තුල දකින්න තියෙන ලක්ෂණ වලට අපි කියනවා sannivedanaye ස්වභාවය කියලා. හරි පුතේ. පළවෙනි කරුණ තමයි sannivedanaye ස්වභාවයට අදාළ sannivedanaya කියලා කියන්නේ අරමුණු සහගත ක්‍රියාවලියක්. අපි පුතේ හැම වෙලාවෙම sannivedanaya කරන්නේ අපි කවුරු හරි එක්ක හැම වෙලාවෙම කතා කරන්නේ මොකක් හරි අරමුණක් හින්දා නේද? එක්ක මොකක් හරි තොරතුරක් ලබා ගන්න. එහෙම නැත්නම් මොකක් හරි තොරතුරක් ලබා දෙන්න. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට sannivedanaya කරනවා අපේ කුතුහලය සමනය කරගන්න. දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලගේ යාළුවන්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. යාළුවන්ගෙන් අහනවා හෙට ඉස්කෝලේ එනවද කියලා. එතකොට ඔයාලගේ අරමුණ මොකද්ද? මොකක් හරි තොරතුරක් ලබා ගන්න එක නේද? එතකොට අපි දැන් ඉස්කෝලේ ටීචර්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. එතකොට අපේ අරමුණ මොකද්ද? අපේ දැනුමට මොකක් හරි තොරතුරක් ලබා ගන්න එක. එතකොට අපි හැම වෙලාවෙම sannivedanaya කරන්නේ මොකක් හරිම අරමුණක් ඉෂ්ට කරගන්න නේද? එතකොට පුතේ sannivedanaya කියලා කියන්නේ අරමුණු සහගත ක්‍රියාවලිය. හරිද? ඊට අමතරව දැන් අපි සමහර වෙලාවට කුතුහලය සමනය කරගන්නත් sannivedanaya කරනවා. දැන් හිතන්න මෙහෙම අපිට මොකක් හරි දෙයක් ගැන ආරංචි වෙනවා බාගෙට. හරිද? එතකොට අපිට හරිය කුතුහලයි මොකද්ද මේක වෙලා තියෙන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. එතකොට අපි ඒක ගැන දන්න කෙනෙක්ගෙන් අහනවා. දැන් හිතන්න ඔයාලා පැත්තේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. එතකොට ඔයාලට ඒක ආරංචි වෙනවා. හැබැයි බාගෙට ආරංචි වෙන්නේ. එතකොට ඔයාලා ඒක ගැන දන්න කෙනෙක්ගෙන් අහනවා. කොහෙද ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ? කවුද මේ ඇක්සිඩන්ට් එක හින්දා මිය ගිහිල්ලා තියෙන්නේ? කී දෙනෙක් දැන් හොස්පිටල් ඉන්නවද? මොන වාහන දෙකක්ද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ කියලා ඔයාලා දන්න කෙනෙක්ගෙන් අහනවා. එතකොට ඔයාලා ඇයි එහෙම අහන්නේ? ඔයාලගේ මොකක් හරි අරමුණක් ඉෂ්ට කරගන්න නේද? ඒ කියන්නේ ඔයාලා sannivedanaya කරන එකේ අරමුණ තමයි ඔයාලගේ කුතුහලය සමනය කරගන්න එක. ඒ කියන්නේ පුතේ අපි හැම වෙලාවෙම අරමුණු සහගතව sannivedanaya කරනවා නම් ඒ sannivedana ක්‍රියාවලිය හැම වෙලේම සාර්ථක වෙනවා. අපි අරමුණක් නැතුව ඔහේ කියවනවා නම් අරමුණක් නැතුව කවුරු හරි එක sannivedanaya කරනවා නම් ඒ sannivedana ක්‍රියාවලිය අසාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. හරිද? එතකොට දැන් ඔයාලා නිකන් හිතලා බලන්න ඔයාලා යාළුවෝ එක්ක කතා කරද්දී, ගෙදර අම්මා තාත්තා එක්ක කතා කරද්දී අපි හැම වෙලාවෙම මොකක් හරි අරමුණක් ඉෂ්ට කර ගැනීම උදෙසා නේද sannivedanaya කරන්නේ. අන්න ඒ නිසා තමයි sannivedanaya කියලා කියන්නේ අරමුණු සහගත ක්‍රියාවලියක් කියලා කියන්නේ. හරි. දැන් sannivedanaya ස්වභාවයට අදාළව මේ කරුණ විතරක් නෙමෙයි. තව කරුණු ගොඩාක් තියෙනවා. ඒවා එකින් එක මම වීඩියෝ ඔයාලට අරගෙන එනවා. ඔයාලා ඔන්ලයින් පාඩමක් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අනිත් වීඩියෝ එකෙන් අපි හම්බෙමු. එතකන් සුබ දවසක්.